කට්ටිය ඉතින් ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට මතකද අපි කලින් වීඩියෝ එකේ මෙන්න මේ challenge එකට අපි තරු 3ම ගැහුවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ වාර Clash Mania update එක. එහෙම නැත්නම් WWE update එකක් ආවා අප්‍රේල් මාසෙට. ඉතින් මේ අප්‍රේල් මාසෙට මොනවද ආපු අලුත් දේවල් කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි පැටි කතා කරන්න ඕනේ. එනම් අපි කතා කරන්න යමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ දවස්වල පොඩ්ඩක් මේ කඩාන අමුතු වෙයි පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඊට වඩා නෙමෙයි මේ දවස්වල පොඩ්ඩක් මට සෙම මේ හින්ද පොඩ්ඩක් මයි කටහඬ පට්ටම් පොඩ්ඩක් අමුතුයි. ගණන් ගන්න එපා. ඉතින් කඩාන අමුතු වුණාට මම ඉතින් ගේම් ප්ලේ කියනවා. හරි. එහෙනම් අපි බලමු මොනවද අප්‍රේල් අප්ඩේට් එකට ආව අලුත් දේවල් කියලා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං ඉතින් අපේ සයිට් එකට මං ආවා. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේකේ තියෙනවා ඉතින් අපිට Clash of Clans අප්‍රේල් 2025 දින WWE දින දර්ශනයේ එළි දක්වන ලදී. ඉතින් මෙතනදී පොඩි විස්තර ටිකක් පෙන්නනවා. ඉතින් ඒවා එච්චරම ලොකුවට කියවන්න ඕනේ නැහැ. ඉතින් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මොනවද මේ අප්‍රේල් මාසෙටම තියෙන ඉවෙන්ට් ටික කියනවා. ඉතින් මේ තියෙන්නේ අන්තර්ගත වගුව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇති. ඉතින් කොහොම හරි වෙන්න මේක තමයි අපිට බලන්න ඕන එක. ඉතින් මේ තියෙන්නේ නිකන් ඩේට් කැලෙන්ඩර් එකක් වත් නෙමෙයි නිකන් අන්තර්ගත වගුව. ඒක මම පස්සේ පෙන්නන්නම්. මේ ඒකේ තියෙන්නේ මේ ඉවෙන්ට් ටික තමයි Clash of Clans 2025 අප්‍රේල් දින දර්ශනයේ සිදුවීම් කාලසටහන. කියන්නේ අප්‍රේල් දින දර්ශනයේ තියෙන කාලසටහන තමයි තියෙන්නේ. මෙන්න මේ මුලින්ම ඉතින් ඕගොල්ලන්ට පේනවා. ඉතින් ගෝල් පාස් එක තමයි මුලින්ම පටන් ගත්ත ගාම තියෙන්නේ. ඉතින් ගෝල් පාස් එක ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය දන්න එකනේ. ඉතින් ඒකෙදී අපිට අලුත්ම ස්කින් එකකුත් හම්බ වෙනවා. ඉතින් මෙන්න මෙයාගේ රේ මිස්ටීරියෝගේ නේ ප්‍රින්ස් මිස්ටීරියෝගේ මේ තියෙන්නේ ප්‍රින්ස් මිස්ටීරියෝ ස්කින් එක රන් පාස් එයාගෙන් හම්බෙනවා කියලා තියෙනවා. කියන අපිට ඒකෙම කියලා තියෙනවා. ඊට පස්සේ පොඩක් පහළට ගියම බාධක පැටවුන් 2025 අප්‍රේල් 1 ඉඳන් මාස වෙනකම් ඉවර වෙනකම්ම තියෙනවා මේක. ඉතින් බාධක පැටව කියන්නේ අලුතෙන් ඔබ්ස්ටිකල්ස් 3ක් මේ ගේම් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම දැන් ඔබ්ස්ටිකල්ස් 3න් ෆොටෝස් මට හම්බෙලා තියෙනවා. මම මේ ෆොටෝස් තුන පෙන්නන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ තියෙන්නේ ඔබ්ස්ටිකල් 3. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය ඔබ්ස්ටිකල් තමයි මෙන්න මේ තියෙන්නේ ඩූම් ස්ටෝන් එකක්. ඉතින් අන්ඩර්ටේකර්ගේ ලුක් එකක් වගේ තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩ්ඩක් ඩූම් ස්ටෝන් එක. ඉතින් ඔයගොල්ලෝ මේක දැන් අර සාමාන්‍යයෙන් මේ වගේ එකක් සාමාන්‍යයෙන් හැදෙනවා. අපි විලේජ් එකට කවුරු ඇවිල්ලා ගහලා ගියාම අර කට්ටිය මැරෙනවනේ. මැරෙද්දි මෙන්න මේගේ සොහොන් පොතක් වගේ එක හැදෙනවා. ඉතින් ඒක නම් ඔයගොල්ලෝ ගොඩක් අය අයින් කරන්න හදනවනේ. ඒ වුණාට මේ වගේ එකක් ආවොත් නම් මේක අයින් කරන්න එපා. මේක තියාගන්න. මේක ගොඩක් වටිනවා. මේ ඩූම් ස්ටෝන් එක. ඊට පස්සේ මෙන්න මේකත් ඒ වගේ මේකක් තමයි මේ මට ඒක නම් මතක නැහැ. ඒක ආවට පස්සේ නම් බලා ගන්න ඕනේ. මේක නම් මතක නැහැ. මේ මෙන්න මේකේ ඉතින් ඕකත් පට්ටම මේ වටිනවා. මේකේ ඇන්ගල් දෙකක් තියෙනවා. ඉතින් මල්නවට එක ඇන්ගල් එකකට එකක් විතරයි හම්බුනේ. ඇන්ගල් දෙකක් තියෙනවා. ඉතින් ඇන්ගල් දෙකෙන්ම හරි එක ඇන්ගල් එකට හරි හම්බුණත් මේකත් ඕගොල්ලෝ පරිස්සම් කරලා තියාගන්න. රිමූව් කරන්න එපා මේ ඔබ්ස්ටිකල්. කොහෙන් හරි අස්සකින් දාලා තියාගන්න. හම්බුනාට පස්සේ ඊට පස්සේ වෙන්න මේක අලුතෙන් හම්බ වෙන ඔබ්ස්ටිකල් එකක් විදිහට තියෙනවා money in the box කියන එක. ඉතින් මේක අපේ ගෙදරක් තිබ්බා. ඉතින් ඕගොල්ලෝ මතකද අපේ හෝ විලේජ් එකේ මෙහෙම එකක් තිබ්බා. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකත් මට මතක විදිහට තිබ්බා. මං කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා දෙන්න තිබ්බා ඒක. ඉතින් කොහමද මේක තමයි money in the box එක. ඉතින් ඒක තමයි කොඩ් ලුක් එකක් තියෙනවා. ඒක නම් බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තට WWE පෙට්ටියක් තියෙනවා. ඒක ඇස්සේ හින සල්ලි තියෙනවා. කෝටිපතියෝ ගිහින් වගේ. ඇත්තටම මාර ලුක් එකක් තියෙනවා. ඉතින් ওই ටික තමයි ඉතින් ඔබ්ස්ටිකල්. ඉතින් මේ ඔබ්ස්ටිකල් ටික ඔයගොල්ලෝ බේස් එකට මතු වුණොත් රිමූව් නම් කරන්න එපා. මම නමයි කියන්නේ රිමූව් කරන්න එපා.
හරි ඊට පස්සේ තියෙන්නේ ඉතින් ක්ලෑන් බෝල් ලීග. ඒ කියන්නේ ක්ලෑන් බෝල් ලීග්ස් ඉතින් ඔයගොල්ලෝ දන්නේ ක්ලෑන් බෝල් ලීග්ස් කියන නම් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ක්ලෑන් බෝල් ලීග්ස් කියන නම් ගොඩක් අය දන්නවා. ඉතින් ඒක තියෙන්නේ අප්‍රේල් 1 ඉඳන් අප්‍රේල් 10 වෙනකම්ම තියෙනවා ක්ලෑන් බෝල් ලීග්ස්. ඉතින් ඊට පස්සේ තියෙනවා අලුතෙන් චැලෙන්ජ් එකක් වෙලා ගේනවා. අලුතෙන් චැලෙන්ජ් එකක් තියෙනවා ඕවර්ලෝඩ් රෝඩ්ස් අභියෝගය කියලා මට්ටම එක. මට්ටම එක කියන එක නම් මට එච්චර අල්ලන්නේ නැහැ. මම හිතන්නේ මට්ටම එක කියලා තියෙන්නේ. කොහරි ඒක තියෙන්නේ අප්‍රේල් 2 සිට අප්‍රේල් 11 දක්වා අපි මේක කරා. ඔයගොල්ලන්ට මතක ඇති මම රීස්ටාම් ගහුවා මේකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඒක රීස්ටාම් ගහුවා. ඉතින් ඊට පස්සේ තියෙන අභියෝග මට්ටම 2. ඉතින් ඒක තමයි කරන්නේ. ඉතින් ඒක ඉන්නේ අප්‍රේල් 8. අද අප්‍රේල් 3. අප්‍රේල් 8 තමයි ඒක ඉන්නේ. අප්‍රේල් 8 ඉඳන් අප්‍රේල් 18 වෙනකම් තියෙනවා ඉතින් අභියෝග මට්ටම 2. ඒක වඩා තර්කකාරීලු මේ කියන්නේ. මම දන්නේ. ඊළඟට තියෙනවා පදක්කම් ඉසව්ව කියලා එකක්. ඒක තියෙන්නේ අප්‍රේල් 8 ඉඳන් අප්‍රේල් 28 වෙනිදා දවස් 20ක්. සුපර්ස්ටාර් අභාෂයට විශේෂ බටපිරිස් හඳුන්වා දෙනුයේ සහභාගී වන ක්‍රීඩකයෙකු සදා අද්විතීය ක්‍රීඩා තුළ ත්‍යාග ලබයි. එයාලට පදක්කම් වීම ලබා දෙනවා. ඊළඟ අපිට ගොඩක් දුරට අලුත් ඉක්විප්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද හිතන්නේ කාගේ කියලාද දන්නේ. ඊළඟ අභිරහස් වංශ සිදුවීම. ඒ කියන්නේ නිකන් අර මිස්ටීරියස් වංශ සිදුවීමක් නිකන් හිතා ගන්න අමාරුයි නේද? ඒක තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට ක්ලෑන් ක්‍රීඩා කියන්නේ ඉතින් සරලවම කිව්වොත් ක්ලෑන් ගේම්ස් කියන එක ඉතින් ඕගොල්ලොන්ට ඉතින් මේක තමයි අර මිස්ටීරියස් ක්ලෑන් ඉවෙන්ට් කියන්නේ. අద్භූත ක්ලෑන් ඉවෙන්ට් එකක් තියෙනවා. ක්ලෑන් එකකට ක්ලෑන් එකකින් ගහගන්න එක. ඉතින් ඒකත් ඇත්තම සුපිරියක් වෙයි. ඉතින් ක්ලෑන් ක්‍රීඩා කියලා එකක් තියෙනවා මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ කියන්නේ ක්ලෑන් ගේම්ස් සාධාරණව කිව්වොත්. ඉතින් මේ ක්ලෑන් ගේම්ස් අප්‍රේල් 22 ඉඳන් 28 වෙනකන් තියෙනවා. අර වාර්ෂික සිදුවීම අප්‍රේල් 14 ඉඳන් අප්‍රේල් 20 වෙනකන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පොඩ්ඩක් පහළට ගියාම අර ස්කින් ටික පෙන්නනවා. ප්‍රින්ස් මිස්ටීරියෝ එකක රන් පාස් ත්‍යාගයෙන් කියන්නේ ගෝල් පාස් එකකින්. ඊළඟට කින් කෝඩි ස්කින් එක හම්බ වෙනවා. ඉතින් කොහොම හරි කින් කෝඩි කියන කෙනාගේ ස්කින් එක අපිට අප්‍රේල් 7 එහෙම නැත්නම් හෙට අපිට හම්බ වෙනවා. මම මේක රෙකෝඩ් කරන්නේ අප්‍රේල් 3 වෙනිදා. මල පාන්දර රෙකෝඩ් කරන්නේ 5:51 නම් පෙන්නන්නම් මේ 5:51ට මල පාන්දර රෙකෝඩ් කරන්නේ. ඉතින් කින් කෝඩි එක ඉතින් ඉන්නේ කොහොම හරි ඔන්න ඔය විදිහට රාජකීය කියලා එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ රාජකීය ෂූරේට් නව පෙනුමක්. ඒක අප්‍රේල් 6 වෙනිදා තමයි රිලීස් වෙන්නේ. ඉතින් WWE බියංකා බෙල්ලා විසින් ආభాෂය ලබා ඇති. ඉතින් මේ ඉන්නේ රොයල් චැම්පියන්. ඉතින් රොයල් චැම්පියන්ට බ්ලැන්කා බෙල්ලා ස්කින් එක දීලා දෙනවා. ඉතින් තාම නම් මට ෆොටෝස් දාලා නැහැ ඇනිමේෂන් ඉදන් මේ මම ඒව හොයාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පෝස්ට් එකක් හරි විදිහට ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම් ඒ ටික. පෝස්ට් එකක් විදිහට නැත්නම් වෙන වීඩියෝ එකකින් හරි ඇනිමේෂන් ටික පෙන්නන්න. දැන් මට ෆොටෝනේ හම්බුනේ නෑ තාම. ඇනිමේෂන් ටික හරි ඔය වීඩියෝ එකකින් හරි නැත්නම් ඔයාලට පෝස්ට් එකක් හරි දාලා මම පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ තියෙනවා මිලේ ජත්වේ රැජින. ඒ කියන්නේ අපේ ආචකුයින්ට රියර් රිප්ලි ස්කින් එක හම්බෙන සීන් එක තියෙන මේ රියර් රිප්ලි අනුව නිරූපණය කරන රදී කියලා තියෙන්නේ. ඉතින් ඒවට ඇනිමේෂන් නෑ. ඊළඟට අඳුරදම පාලිකාව කියන්නේ ග්‍රෑන්ඩ් වෝඩන්ට අන්ඩර්ටේකර්ගේ ස්කින් එක තියෙනවා. ඉතින් පට්ටම දරුණුයි. ඇටැක් ඇනිමේෂන් නම් තාම මට කවුරුත් දීලා නෑ. ඉතින් මේ හොයාගෙන මම ඔයගොල්ලන්ට ඉදිරි වීඩියෝ එකක් හරි නැත්නම් පෝස්ට් එකක් හරි දාලා ඉවන්නම් කලින් කිව්වා වගේ. ඉතින් ඔය ටික තමයි ඉතින් ඉවෙන්ට් විදිහට තියෙන්නේ. හරි දැන් ඔයාලට මම පෙන්නන්නම් අලුතෙන් ආව
සීනරි එක මොකක්ද කියලා අලුතෙන් සීනරියකුත් තියෙනවා ඇඩ් කරලා. ඉතින් මම දැන් ඔයාලට සීනරි එක පොඩ්ඩක් පෙන්නන්න. හරි ඉතින් ප්‍රෙස් දැන් ඔයාලට මම පෙන්නන්නේ අලුතෙන් ආව සීනරි එක මොකක්ද කියන්න. ඉතින් ප්‍රෙස් මෙන්න මේ තියෙන්නේ මම අර කිව්ව මම බොක්ස් එකකින් කලින් එළියට දැකලා කට්ටිය බලා ගන්න. ඉතින් මගේ මේ බේස් එකට ඇවිල්ලා තියෙන දැන් එකක්. තව වෙන අලුතෙන් ඔබ්ස්ටිකල් ලැබිලා නැහැ නෑ. තාම මේක විතරයි මට ආවේ. හරි අලුත් සීනරි එක මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ක්ලෑෂ් මේනියා සීනරි. ඉතින් අප්‍රේල් 2 තමයි ආවේ. ඒ කියන්නේ ඊයේ මම මේ වීඩියෝ රෙකෝඩ් කරන දවසේ නම් ඊයේ. ඉතින් ක්ලෑෂ් මේනියා ස්කයිලරි සීනරි එක මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඉතින් ක්ලෑෂ් මේනියා සීනරි එක ඔයාලට පේන්නේ නැති. ඇත්තටම නියම ලුක් එකක් තියෙනවා. හැමතැනම ගින්දර දානවා වගේ පේනවා. ඉතින් ඇත්තටම පට්ට තමයි මේ සීනරි එක නම්. ඉතින් ඔයාලට පේන්නේ අන්න අර අතන මෙන්න මෙතන හොක්රින් කෙනෙක් ඉන්නවා ඇවිල්ලා ඔයාලට පේනවා ඉතින්. නිකන් එනවුන්ස් එකක් කරනවා. ඉතින් එයාට ගොබ්ලින් කෙනෙක් කියලා එයාට ඔළුවට ගහනවා මොකද මම දෙහිදී. ඊට පස්සේ ආව ඇදගෙන යනවා කකුලේ මණ්ඩ බලන්න අර. බලහන්කෝ ඒක නම් මරුව. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා ආච ක්වීන් කෙනෙක්. අර වැදට විදිනවා ඒ දන්නේ නැහැ. බෙක්කනේ මෙතන කට්ටිය ඉන්න විසාඩ් කෙනෙක් බාබේන් කෙනෙක් කොක්රයිඩර්ස්ලා හැම ඉඳගෙන ඉන්නවා. මෙතන උඩ ඉන්න මිනිහ කෙනෙක් ඉන්නවා ඔයගොල්ලන්ට පේන්නේ නැති. බාබේන් කෙනෙක් ඉන්න මිනිහ කෙනෙක් විදියට නිකන් එන බයිනා වගේ වුණ නිකන්. දැක්කනේ. මෙතනත් ඉතින් පොඩක් ගතියක් තියෙනවා. ඉතින් මේ දින අර අපේ කැපිටල් ගෝල්ඩ් හදන එක මේ තියෙන්නේ ප්ලෑන් කැපිටල් වලට යන හෙලිකොප්ටරේ. මේ තියෙන්නේ බෝට් වෙන එක නිකන් වාහනයක් හැබැයිටම. මේකෙන් තමයි අපි හාලෑන්ඩ් එකට යන්නේ. ඉතින් ඒකත් අතර වෙනස් කරගන්න. මෙතන ගොබ්ලින් කෙනෙකුයි කෙනෙකුයි ඉන්නවා ඉතින් එනවුස් කරන්න. ඊට පස්සේ මෙතන සාමාන්‍ය විදියට මෙතන මේක පෙන්නනවා ඒ කට්ටිය ස්කින් එක දෙනවා. ඊට පස්සේ මෙතන කට්ටිය ඉන්නවා හැමතැනම පාළුවට ගිහින් හැමතැනම කට්ටිය ඉන්න අපි මේ රෙස්ලිං ස්ටේජ් එකක් බෙදලා ගිහින් අපේ රින් එක තමයි මේ බේස් එක වෙලා තියෙන්නේ මෙතන තේනවා නේද රින් එක තමයි අපේ බේස් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ සීන් එක විලාස් 230 යි මොන සල්ලි වලින් මොන ගන්නවා නම් ගන්න කැමති කට්ටිය පට්ට සීනරියක් මේක නම් ගන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම සීනරියක් ගන්න. මේවල් දෙනවා මේ ක්‍රිස්තියන ඉතින් ඕක නැති වෙලා තවත් කෙනෙක් ස්කින් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අලුත් සීනරි එක තියෙන්නේ. ඉතින් කොහොමද ඉතින් ඕගොල්ලන්ට අද වීඩියෝ එකේදී මම අලුතින් අප්ඩේට් එකක් කියලා දුන්න දේවල්. ඉතින් ඕගොල්ලෝගේ අයිඩියාස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. ඕගොල්ලෝ වෙලක් මොහොත ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපි ඒවත් කමෙන්ට් කරගෙන යන්න. ඒවට එක්ක මම හරි උත්තර දෙනවා. එහෙම නැත්නම් වෙන කවුරු හරි ඔයාලට ඒකට උත්තරයක් ලබා දෙනවා. එහෙම නැත්නම් මම අප්ලෝඩ් කරන වීඩියෝස් වලින් හරි ඔයගොල්ලන්ට ඒකට උත්තරය දැනගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න එහෙනම් අද වීඩියෝ එක නවත්තන්න. මේ channel එක කෙනෙක් ඉන්නවද මගේ channel එක subscribe කරන්න like කරන්න තවද කරන්න බා. ඔයාලා වීඩියෝ share කරන්න තවද කරන්න බා. එහෙනම් ඔයගොල්ලෝ ආදටම වගියා. මේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු.